අරුමලෝකයේ YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද අපි මාතෘකාව පටන් ගන්න කලින් ඔයගලන්ට කියන්න සුබ ආරංචියක් තියෙනවා. අද අපේ channel එකේ subscribeලා 1000 සම්පූර්ණලා අවසන්. අපි channel එක ආරම්භ කළා මාස දෙකක් ඇතුළත මේ විදිහට subscribersලා 1000 වෙත ළඟා වෙන්න හැකියවීම පිළිබඳව අපිට ගොඩක් සතුටුයි. ඒ වගේම අපි ඔයගලන් ඉල්ලා සිටිනවා අපිත් එක්ක දිගටම රැඳී සිටින්න කියලා. අපි මේ ආකාරයටම ඉදිරියට ගොඩක් වැදගත් අධ්‍යාපනික ඇතුළු ගොඩක් දේවල් පාඩම් විස්තර සහ ගොඩක් දේවල් ඔයගලන්ට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ඒක ඔයගලන්ට වගකීමෙන් කියා සිටිනවා අපිත් එක්ක දිගටම රැඳී සිටින්න කියලා සහ අපිත් එක්ක ඔයගොල්ලෝ තවමත් එකතුලා නැත්නම් පල්ලෙහා තියෙන රතු පාට subscribe button ක්ලික් කරලා ඊළඟට තියෙන bell icon ක්ලික් කරන්න. එහෙම කළොත් තමයි ඔයගලන්ට අපි වීඩියෝ දාපු ගමන් ඔයගොල්ලෝ ගාඩම ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අපි අද වීඩියෝ එකට ගිහිල්ලා බලමු මොකක්ද අපි ඔයගොල්ලන්ට අද ඉදිරිපත් කරන්න හදන්නේ කියලා. අද අපි ඔයගොල්ලන්ට ඉදිරිපත් කරන්නේ මොහෙන්ජාරෝ හරප්පා යන ශිෂ්ටාචාර දෙකෙහි දිවි පැවැත්ම පිළිබඳව. ඒ ශිෂ්ටාචාර දෙකෙහි මිනිසුන් ජීවත් වෙච්ච ආකාරය සහ ඒගොල්ලෝ තමන්ගේ ජීවනෝපාය ඉදිරියට පවත්වාගෙන යන්න මොන ආකාරයෙන්ද කටයුතු කළේ කියලා. ගොඩක් දෙනෙක් නොදකපු ගොඩක් දෙනෙක් දන්නේ නැති මේ ශිෂ්ටාචාර දෙක පිළිබඳව මෑතකදී සිදු කරපු කැණීම් වලදී සොයාගත්ත නවතම තොරතුරු තමයි අද අපි ඔයගලන්ට ඉදිරිපත් කරන්න හදන්නේ. ටිබෙට් දේශයේ සිට කාශ්මීරය ඔස්සේ පාකිස්තානය හරහා අරාබි මුහුදට ගලන ඉන්දු ගඟ ආශ්‍රිතව බිහි වූ ඉන්දුනීය ශිෂ්ටාචාරය මීට වසර 5000කට පමණ පෙර තිබූ පැරණිතම ශිෂ්ටාචාරයයි කියලා වර්තමානයේ සොයාගෙන තියෙනවා. මොහෙන්දජාරෝ සහ හරප්පා යන මේ නගරාශ්‍රිතව ගොඩනැගුණු ශිෂ්ටාචාරය ක්‍රිස්තුපූර්ව 2700ත් 1750ත් අතර කාලයේ ඉතා සාර්ථක ලෙස දියුණුවෙන් දියුණුවට පත්ව තිබූ බව මෑතක වන විට පුරාවිද්‍යාඥයන් විසින් සොයාගෙන තියෙනවා. දැනට සොයාගෙන තියෙන කරුණු අනුව පුරාවිද්‍යාඥයන් විසින් සොයාගත් තොරතුරු වලට අදාළව ඒගොල්ලෝ විශ්වාස කරනවා මේ එක් නගරයක ජනතාව 40000ක් පමණ වාසය කළ අය කියලා. එම නගරවල සුවිසල් මැදුරු සහ ගොඩනැගිලි ඉදි කරලා තිබ්බයි කියලා මේ පුරාවිද්‍යාඥයෝ සොයාගෙන තියෙනවා. මැටි ගඩොල් භාවිතා කරලා තමයි මේ ගොඩනැගිලි ඉදි කරන්න යොමු වෙලා තියෙන්නේ කියලා මේ පුරාවිද්‍යාඥයෝ සොයාගෙන තියෙනවා. මැටි ගඩොලින් තැනුවයි කියලා සාක්ෂිත් සොයාගෙන තියෙනවා. වර්තමාන පාකිස්තානට අයත් ප්‍රදේශවල සිදු කරපු කැණීම් වලින් තමයි මේ තොරතුරු සොයාගෙන තියෙන්නේ. ඒ සිදු කරපු කැණීම් වලින් ලබාගත් නටබුන් වර්තමානයේ පාකිස්තානයේ තිබෙන කෞතුකාගාරවල තැන්පත් කරන්න ඒ පුරාවිද්‍යාඥයෝ කටයුතු කරලා තියෙනවා. මේ ඉන්දුනීය ශිෂ්ටාචාර මෙසොපොතේමියානු, සුමේරියානු, මිසර වගේ ප්‍රාග් ඓතිහාසික ශිෂ්ටාචාර සමග සමතත්වයේ ඒ කාලවල තියෙනවයි කියලා සොයාගෙන තියෙනවා. 1856 වර්ෂයේ තමයි මුලින්ම මේ ශිෂ්ටාචාරය පිළිබඳව තොරතුරු සොයාගෙන තියෙන්නේ. ඊට පස්සේ විවිධ රටවල සිටින පුරාවිද්‍යාඥයන් ඇවිල්ලා මේ ස්ථානයට කැණීම් කළා මේ ශිෂ්ටාචාරය පිළිබඳ දීපයත්ම සහ මේ මිනිසුන් ජීවත් වෙච්ච ආකාරය ඒ සෑම දෙයක්ම සොයාගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ කැණීම් මගින් සොයාගෙන තියෙනවා ඉන්දුනීය ශිෂ්ටාචාරයේ ජීවත් වෙච්ච වැසියන් සුමේරියානුවන් සමග සම්බන්ධකම් පවත්වයි කියලා. ඒගොල්ලෝ සමග වෙළඳ කටයුතු ඇතුළු බොහෝ දේවල් වලට යොමු වෙන්න කටයුතු කරලා තියෙනවායි කියලා. මොන දේ වුණත් සමහරක් පුරාවිද්‍යාඥයන් කියනවා මේක ඉන්දුනීය ශිෂ්ටාචාරය නෙමෙයි හරප්පා ශිෂ්ටාචාරය ලෙස හැඳින්වීම වඩාත් උචිතයි කියලා. පුරාවිද්‍යාඥයෝ එසේ කියන්න යොමු වෙන්නේ මේ ශිෂ්ටාචාරයට අයත් නටබුන් ඉන්දුනිම්නෙන් පිටත ප්‍රදේශවල සොයාගත්ත හින්දා කියලා තමයි පවසන්නේ. මේ ශිෂ්ටාචාරය පිළිබඳව පුරාවිද්‍යාඥයන්ට එක ආකාරයේ ප්‍රශ්න තියෙනවා. එයින් ප්‍රධාන ප්‍රශ්නයක් තමයි මුල් අවදියේදී මේ ශිෂ්ටාචාරයේ දියුණුවට පත් වුණායි කියලා මේගොල්ලෝ සොයාගෙන තියෙනවා. නමුත් ක්‍රිස්තුපූර්ව 1750 පමණ වර්ෂයේදී ඒ කාලයේදී මේ ශිෂ්ටාචාරය පරිහානිය වෙත යොමු වුණායි කියලා පසුව මේගොල්ලන්ට අවබෝධ වෙලා තියෙනවා. ඒ ආකාරයට පරිහානියට යොමු වෙන්න හේතුව කුමක්ද කියලා අදටත් සොයාගන්න හැකියලා නැහැ. නමුත් සමහරක් පුරාවිද්‍යාඥයන්ගේ අදහසක් තමයි මේ ශිෂ්ටාචාරයට එරෙහිව තිබ්බ විවිධ ආක්‍රමණ සහ ඉන්දු ගංගාවේ ගමන් මඟ වෙනස් වීම මේ පරිහානියට සිදුවීමට හේතුවක් කියලා. සාරවත් ලෙස ඉන්දු ගංගා නිම්නය ආශ්‍රිතව ආරම්භිච්ච මේ ශිෂ්ටාචාරය කෘෂිකාරුන් අතින් දියුණුවෙන් දියුණුවට පත් වෙලා තියෙනවා. ඒ නගරයේ සිටිය වැසියන්ට අවශ්‍ය කරන ආහාර නිෂ්පාදනය කරගන්න ඒ වැසියන්ටම හැකි වෙලා තියෙනවා.
පස්සේ වෙළඳ කටයුතු වල ප්‍රධාන මූලස්ථානය බවට මේ නගරය පත් වෙලා තියෙනවා. එම වෙළඳ නගරය අද බහරේනය කියලා හඳුන්වනවා. මේ ඉන්දුගංගා නිම්නය ආශ්‍රිතව මොහෙන්දජාරෝ සහ හරප්පා යන ශ්‍රේෂ්ඨ නගර දෙකක පුරාවිද්‍යාත්මක සාක්ෂි හමු වෙලා තියෙනවා. එම නගරවල මැටි ගඩොලින් ඉදි කළ ගොඩනැගිලි තිබිලා තියෙනවා. ඒ වගේම නගරය පුළුල්වත් ඉතා හොඳින් සැකසුණු මම්මාවත් තිබිලා තියෙනවා. නියමිත කොන්වල එකිනෙක හමුවන අයුරින් එම මාර්ග ඉදි කරලා තියෙනවා. නගරයේ කොටස් මෙම මාර්ගවලින් සමචතුරස්‍රාකාර කොටස් වලට වෙන් වෙලා තියෙනවා. ඒ මොහෙන්ජාරෝ සහ හරප්පා නගරවල නිවාස වර්ග දෙකකින් නිර්මාණය කරලා තියෙනවා. අනිත් ශිෂ්ටාචාරවල වගේම මේ ඉන්දියානු ශිෂ්ටාචාරයේ ජීවත් වෙච්ච වැසියන්ද කිරුම් මිනුම් වලට යොමු වෙලා තියෙනවා. ඒ ආකාරයට යොමුයි කියලා සාක්ෂි සොයාගෙන තියෙනවා. ඒ ආකාරයට කිරුම් මිනුම් වලට යොමු වෙලා තියෙන්නේ නියමිත බර සහ වෙළඳ කටයුතු වල අවශ්‍ය මිල ගණන් සාකච්ඡා කරගන්න. වෙළඳාම් කටයුතු වලදී බදු අය කර ගැනීමේ පහසුවක් හින්දා කියලා තමයි විශ්වාස කරන්නේ. අද අපි ඔයගලන්ට ගෙනාව විස්තරය මෙතනින් අවසන් වෙනවා. මම හිතනවා ඔයගොල්ලෝ අද මේ දේ ගැන දැනගත්තයි කියලා. අපි ඉදිරියට මේ ආකාරයට තවත් ඔයගොල්ලෝ නොදන්න පැතිකඩක් පිළිබඳව ඉදිරියට අරන් එන්න. මේ ආකාරයට ඉන්දියානු ශිෂ්ටාචාරය පිළිබඳව සොයාගත්ත සමහරක් දේවල් අදටත් අභිරහසක් ලෙස පවතිලා තියෙනවා. එයින් එකක් තමයි මම මුලින් සඳහන් කළා වගේ ඩිසෙම්බර් 1750 දී අභිරහස ලෙස මේ නගරය බිඳවැටීම පිළිබඳව. මේ වගේ තවත් කරුණු ගොඩක් සොයාගෙන තියෙනවා. මම ඉදිරියටත් ඔයගලන්ට මේ ආකාරයට තවත් අභිරහස් වීඩියෝ සහ අධ්‍යාපන වීඩියෝ ඇතුළු ගොඩක් දේවල් අරන් එන්න. ඔයගොල්ලෝ අපිත් එක්ක තාමත් එකතු වෙලා නැත්නම් මතක් කරලා පල්ලෙහාන් තියෙන අඳුරු පාට subscribe button click කරන්න. ඊළඟට තියෙන bell icon එක click කරන්න. එහෙම කළොත් තමයි ඔයගලන්ට අපි වීඩියෝ දාපු ගාම ඔයගොල්ලෝ කාටම ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අපි අදට මෙතනින් නතර වෙනවා. ඔයගලන්ට සුබ දවසක්.